හරි ආයුබෝවන් ළමයි. එතකොට අපි බලන්න යන්නේ 2011 සමගාමී සමීකරණ ගාන. යන් අපි ගන්නට. නාරං ගෙඩියක් හා peer ගෙඩි 3ක් මිලට ගැනීමට රුපියල් 65ක් වැය වේ. නාරං ගෙඩි 3ක් ගන්නා මුදලින් peer ගෙඩි 4ක් මිලදී ගත හැකිය. නාරං ගෙඩියක මිල රුපියල් x ලෙසද peer ගෙඩියක මිල රුපියල් y ලෙසදගෙන ඉහත තොරතුරු දැක්වීමට සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. ඉහත සමගාමී සමීකරණ විසඳීමෙන් නාරං ගෙඩියක මිලත් peer ගෙඩියක මිලත් සොයන්න. මුදල් ඉතිරි නොවනසේ රුපියල් 50කින් මිලට ගත හැකි නාරං ගෙඩි ගණනත් peer ගෙඩි ගණනත් සොයන්න. ඊට පස්සේ අපිට න්‍යාසක කොටසක් දීලා තියෙනවා. ඉතින් මේ මම දැකපු මට මතක විදිහට එකම න්‍යාස ගාන මේ සමගාමී සමීකරණත් එක්ක සම්බන්ධ කරපු 2011 තමයි මේ තියෙන්නේ. හරි? හොඳයි. අපි යමු වැඩේට. නාරං ගෙඩියක් හා peer ගෙඩි 3ක් මිලට ගැනීමට රුපියල් 65ක් වැය වුණා කියලා කියනවා. නාරං ගෙඩි 3ක් ගන්න මුදලින් peer ගෙඩි 4ක් මිලදී ගන්න පුළුවන් කියලාත් කියනවා. හරි. ඒතර අපිට දීලා තියෙනවා නාරං ගෙඩියක මිල රුපියල් x කියලා සහ peer ගෙඩියක මිල රුපියල් y කියලා. හරි. මම ඒ ටික ඔළුවේ තියාගෙන යනවා. එහෙනම් ගානේ සමගාමී සමීකරණ යුගලය ගොඩනගන්න. අපිට සම්බන්ධතා කිහිපයක් කියලා තියෙනවා. ඒ සම්බන්ධතා ටිකෙන් දෙකෙන් තමයි අපි සමගාමී සමීකරණ යුගලය ගොඩනගා ගන්න ඕනේ. හරි. දැන් අපිට කියන්නේ නාරං ගෙඩියක් හා peer ගෙඩි 3ක් මිලට ගැනීමට රුපියල් 65ක් වැය වෙයි කියලා. ඒතර නාරං ගෙඩියක් මිල x නම් ඉතින් එක නාරං ගෙඩියක් මිලදී ගන්න x නේ ඉතින් යන්නේ. ඉතින් නාරං ගෙඩියක් හා peer ගෙඩි 3ක්. එක peer ගෙඩියක් y නම් peer ගෙඩි දෙකක් 2යි y. 3යි y. හරිම ලේසි ගානක්. හරි. එතකොට නාරං ගෙඩියක් හා මම රෝම ඉලක්කම් 1 දාන්නම්. ඒ වල රෝම ඉලක්කම් 1. sorry. නාරං ගෙඩියක් හා peer ගෙඩි 3ක් මිලට ගන්න යනවලු 65ක්. ඔන්න පළවෙනි සමීකරණය කියලා ලියාගත්ත ඇති දැන් නෑ මේ ගාන නම්. නාරං ගෙඩි 3ක් ගන්න මුදලින් peer ගෙඩි 4ක් මිලදී ගත හැකියලු. නාරං ගෙඩි 3ක් ගන්න 3x යනවා. ඒ මුදලින් peer ගෙඩි 4ක් 4y වෙනවලු. peer ගෙඩි 4ක් මිලදී ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 2 කියලා ගන්න පුළුවන්. හරි. මේක 2 කියලා ගන්නවට මම මෙහෙම කරන්නම්. 4යි y එහා පැත්තට දාගන්නම්. මේක තව යන්න පුළුවන් පැති තියෙනවා. මම සාමාන්‍ය මෙන්න මෙහෙම ගන්නවා. හරි. කියන්නේ මෙතන x උක්ත කරගෙන ඊට පස්සේ ආදේශයක් දාගෙන එහෙම යන්නත් පුළුවන්. y උක්ත කරන් ආදේශයක් දාගෙන යන්නත් පුළුවන්. කමන්නේ ඔහොම ගමු. හරි. සමානයි බිඳුවයි කියලා ගන්න. ඒ කියන්නේ මම මෙතනදී කළේ 3x සමානයි 4y කියලා තිබ්බා. මම 4y ගෙනල්ලා මෙහාට දැම්මා. වම් පැත්තට. ඒතකොට මොකද උනේ? ධන 4y ඉඳපු එක්කෙනා ගිහිල්ලා ඍණ 4y වුණා. මේ පැත්තේ මුකුත් නැහැ බිඳුවයි. හරි. හොඳයි. මේක 2 කියලා නම් කරා. දැන් ඊළඟට මොකද කරන්නේ? සමගාමී සමීකරණ යුගලයේ ගොඩනැගවන්න ඉහත සමගාමී සමීකරණ විසඳීමෙන් නාරං ගෙඩියක මිලත් peer ගෙඩියක මිලත් සොයන්න. නාරං ගෙඩිය මිලයි peer ගෙඩිය මිලයි හොයන්න ඕනේ. දැන් අපි සමගාමී සමීකරණ විසඳද්දි මොකද්ද කියන්නේ? සමගාමී සමීකරණ විසඳද්දි පළවෙනි දේ ඒ දෙක සමගාමී සමීකරණ යුගලය අංකණය කරගන්න ඕනේ. අංකණය කරලා තියෙන්නේ. අංකණය කරාට පස්සේ අපි බලනවා එක් විචල්‍යයක හෝ සංගුණක සමානද? x වල සංගුණක සමානද? එහෙම නැත්නම් y වල සංගුණක සමානද? එකකවත් සංගුණක සමාන නැහැ. මෙයාගේ 3යි මෙයාගේ ඍණ 4යි. මෙයාගේ 1යි මෙයාගේ 3යි. සමාන නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එක් විචල්‍යයක හරි සංගුණක සමාන කරගන්න ඕනේ. sorry එක් විචල්‍යයක සංගුණක සමාන කරගන්න ඕනේ. දැන් අපිට මෙතන තියෙන පහසුම වැඩේ මොකද්ද? කාගේ මේ සංගුණක සමාන කරගන්න එකද? y වල සංගුණක සමාන කරගන්න එකද? නෑනේ. දැන් y වල සංගුණක සමාන කරගන්න ගියොත් මෙයාගේ 3ක් තියෙනවා මෙයාගේ 4ක් තියෙනවා. එතකොට මොකද්ද කරන්න වෙන්නේ? මෙයාව 4ෙන් ගුණ කරන්න වෙන උඩ එක්කෙනාව යට එක්කෙනාව 3ෙන් ගුණ කරන්න වෙනවා. ඒ කියන්නේ සංගුණක දෙක මාරු කරලා සමීකරණ දෙකම ගුණ කරගන්න වෙනවා. දැන් ඊට වඩා ලේසි ඔයාට පේන්න ඕනේ මෙතන එක්කෙනාගේ x වල සංගුණක 1යි. දෙවන සමීකරණයේ x වල සංගුණකය 3යි. පළවෙනි සමීකරණය ඒතකොට 1යි මෙතන 3යි නේ අපිට මෙයාව 3ෙන් ගුණ කරලා හදාගන්න පුළුවන් 3x එක්කෙනෙක්. එහෙනම් වැඩේ ලේසි නේද? පළවෙනි සමීකරණය විතරක් 3ෙන් ගුණ කරලා x වල සංගුණක සමාන කරගන්න එක. එහෙනම් අපි යනවා x වල සංගුණක සමාන කරන්න. එහෙනම් පුළුවන් අපිට පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා x වල සංගුණක සමාන කරන්න.
පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරොත් හැම පදයක්ම 3ෙන් ගුණ වෙන්න ඕනේ. x 3ෙන් 3x 3y 3ෙන් 9y 65 3ෙන් 3 අර 5 15න් 5ක් දාන එකක් ඉතුරුයි. 6 වර 3 18යි 19යි. ඔය විදිහට අපිට තුන්වෙනි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් දැන් මොකද උනේ? තුන්වෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ x වල සංගුණක සමානයි. එහෙනම් 3ෙන් 2 මොකද කරන්න පුළුවන්? අපිට අඩු කරන්න පුළුවන්. අපි බලනවා සංගුණක සමාන වෙච්ච දෙන්නගේ ලකුණ දිහා මෙයක් ධන ලකුණ සමානයි. ලකුණු සමාන නම් මොකද කරන්නේ අපි? සමීකරණ යුගලය අඩු කරනවා. හරි. මම 3ෙන් 2 අඩු කරනවා. එතන මොකද වෙන්නේ? එතකොට මේ 3x ට මේ 3x කැපෙනවනේ අඩු වෙද්දි. මම ඔන්න ලියන්නම්. දැන් බලන්නකො මෙහෙම 3x ධන 9y y තමයි තියෙන්නේ මෙයාගේ වම් පැත්තේ. ඔය වම් පැත්තෙන් මේ වම් පැත්ත අඩු කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ තුන්වෙනි සමීකරණේ වම් පැත්තෙන් දෙවෙනි සමීකරණේ වම් පැත්ත අඩු කරා. ඊළඟට අනිත් පැත්තේ තුන්වෙනි සමීකරණේ දකුණු පැත්තෙන් තුන්වෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත අඩු කරා. ඒ විදිහට තමයි කරන්නේ. ඒතර තුන්වෙනි සමීකරණයේ වම් පැත්තේ තියෙන 3x ධන 9y y යාගෙන් අඩු කරනවා. දෙවන සමීකරණයේ වම් පැත්ත 3x ඍණ 4y. මම කියලා දීලා තියෙනවා ඕගලන්ට කිසියම් සමීකරණයකින් තවත් සමීකරණයක් අඩු කරනවා නම් එහෙම නැත්නම් කිසියම් ප්‍රකාශනයකින් තවත් ප්‍රකාශනයක් අඩු කරනවා නම් අනිවාර්යයෙන්ම වරහණක් දාලා අඩු කරන්න ඕනේ අඩු කරන කෙනාව. පැහැදිලිද? ඒතර ඔන්නම වරහණක් දාගත්තා. සමානයි 195න් අඩු කරනවා බිඳුවක් 195ම තමයි. ඉතින් ආයේ බිඳුව අඩු කරනවා කියන එක ලියන්න ඕනේ නෑ ඔයා. හරි. ඊළඟට මේ ඍණ ලකුණේ වරහන් ඉවත් කරගන්න පුළුවන් අපිට. වරහන් ඉවත් කරගත්තට පස්සේ මොකක්ද දෙන්නේ? 3x ධන 9y ඍණ 3x ධන බලන්න ඍණයි ධන වෙනවා 12යි y වෙනවා. සෝරි මේ ධන 4යි y වෙනවා. හරි ඍණයි ධන 4යි y. මේ කෙලින්ම මේ ඍණ ලකුණෙන් තමයි වරහන් ඉවත් උනේ. ඍණයි ධන 4යි y වුණා. මෙතන ධනයි ඍණ 3x වුණා. හරි. එතකොට හරි 195යි. 3x ට ඍණ 3x කැපෙනවා 9යි 4යි කියන්නේ කීයද? 13යි y කියලා ගන්න පුළුවන් සමාන 195යි. දෙපැත්තම 13න් බෙදුවොත් අපිට y වලගේ ගන්න පුළුවන් 13ට 13 කැපෙනවා y සමානයි 19ට 13 1යි 6ක් ඉතුරුයි 65ට 13 ඒවා 5යි. 13 අර 5 65යි. ඔව්. එතකොට y සමානයි 15යි කියලා අපිට ගන්න පුළුවන්. y කියන්නේ 15යි නම් අපිට දැන් x හොයන්න පුළුවන්. පළවෙනි සමීකරණේ හෝ දෙවෙනි සමීකරණේ කැමතිකින් යන්න පුළුවන්. අපිට තිබ්බ කොහොමත් y සමානයි 15 අපි ආදේශ කරමු. එකේ ආදේශ කරමු. එකෙහි ආදේශයෙන් කියලා ලිව්වා. හරි. ඔයගොල්ලෝ ලස්සනට ලියන මම කැතට ලිව්වා. y සමානයි 15 එකෙහි ආදේශයෙන් x ධන 3යි y කියන්නේ 15යි සමානයි 65යි. එතකොට 3 වර 15 කියන්නේ 45යිනේ. අය ධන 45 අපැත්තට දාන්න ඍණ 45ක් වෙනවා. 65 ඍණ 45 x සමානයි 20යි කියලා ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. y කියන්නේ 15යි x කියන්නේ 20යි. එතකොට xy වලින් අර්ථ දැක්ුණේ මොනවාද? නාරංගෙඩියක මිල x කියලා කිව්වේ, peeraගෙඩියක මිල y කියලා කිව්වේ. එහෙනම් අපි යටින් ලියනවා එම නිසා නාරංගෙඩියක මිල සමානයි රුපියල් 20යි. peeraගෙඩියක මිල සමානයි රුපියල් 15යි. ඔය විදිහට අපිට නාරංගෙඩියකත් peeraගෙඩියකත් මිල ගණන් වෙන වෙනම හොයලා දක්වන්න පුළුවන්. හරි. මේ කොටසත් හරි. ඊළඟට මුදල් ඉදිරි නොවනසේ රුපියල් 50කින් මිලට ගත හැකි නාරංගෙඩි ගණනත් peeraගෙඩි ගණනත් සොයන්න. මේ ගණන් ඉතින් ඔයාට මේ හිතලා ලියන්න පුළුවන් ඈ. මේක මේ සුළු කිරීමක් මොකුත් කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් ඔයාට තේරෙන්න ඕනේ මුදල් ඉදිරි නොවෙන්න නම් 15 ඒවා කීයක්ද 20 ඒවා කීයක්ද සෙට් කරන්න පුළුවන් කියලා. නාරංගෙඩි එකයිනේ ඉතින් 20යි 20යි 40යි දැම්මොත් මෙයා දාන්න බෑනේ 15ක් දැම්ම 55ක් වෙනවනේ. දැන් මේකෙන් 3ක් විතර ගත්තොත් 15 ඒවා 3ක් කියන 45යි. ආයේ නාරංගෙඩි දාන්න බෑ.
එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? ආට මේක දැක්කම තේරෙන රුපියල් 50ට මොනවද ගන්න පුළුවන් කියලා. ඒක සරල ගණිතේනේ. මේ කඩේකට ගිහිල්ලා ගන්නවා වගේ නිකන්. දැන් මෙතන නාරංගෙඩි 1යි රුපියල් 20යි. ඊට පස්සේ peeraගෙඩි 2යි 15යි 30යි 30යි 20යි 50යි. ඒක ඉතින් සරලව නිකන් තේරෙනවා. හරි නිකන් ලියන්න තියෙන්නේ. ඇති දෙයක් නෑ ඒක. රුපියල් 50කින් මිලට ගන්න පුළුවන්. නාරංගෙඩි ගාන 1යි peeraගෙඩි 2යි. ඔච්චර වෙයි ඇති. හරි. නිකන් හිතලා ලියන්න තියෙන්නේ ඒක. ඊළඟට යමු B කොටසට. න්‍යාස ගානක් තියෙන්නේ. මේ විදිහ අපි න්‍යාස ඉවර කරලා තියෙනවා පන්තියේ මොකේද? තියරි පන්තියේත් ඉවරයි, රිවිෂන් එකෙත් ඉවරයි. හරි. හොඳයි. ඒ සමානයි මේ කීයේ න්‍යාසයක්ද? පේලි 2යි තීර 3යි. 2 3 න්‍යාසයක්. 2 3 ඔක්කොම දීලා තියෙන්නේ. x හා y සොයන්න කියලා කියනවා. මෙන්න ඉන්නවා x, මෙන්න ඉන්නවා y. අපිට සම්බන්ධයක් දෙනවා 2a ඍණ b මෙන්න මෙයාට සමානයි කියලා. අපි එහෙනම් ඒව දෙකෙන් ගුණ කරලා ඒකෙන් bව අඩු කරලා මෙයාට සමාන කරලා ප්‍රකාශනයක් හදාගෙන xy හොයමු. හරි. සරල දෙයක්. ඒව දීලා තිබ්බා. මම පොඩ්ඩක් පහළින් ලියා ගන්නම් එක 3 2 4 0.15 3 2 4 0.15 ඒ කියන්නේ මෙයා නම් අපිට ගන්න පුළුවන් මේකෙන් 2යි ඒව 2යි ඒ කියන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ ඒ කියන න්‍යාසය නියතයකින් ගුණ වෙලා න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම න්‍යාසයක් නියතයකින් ගුණ කරොත් මොකද වෙන්නේ න්‍යාසය ඇතුලේ තියෙන සියලුම පද එම නියතයෙන් ගුණ වෙනවා හරි ඒ කියන්නේ 3 2 4 0.15 කියන හැමෝම ගුණ කරන්න ඕනේ දෙකෙන් දෙවරක් 3 6යි දෙවරක් 2 4යි දෙවරක් 4 8යි බිංදුවරක් 2 බිංදුවයි එක්වරක් 2 2යි පස්වරක් 2 10යි ඔය විදිහට ගන්න පුළුවන් දෙකයි ඒ කියන න්‍යාසය ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ ඒකෙන් b අඩු කරන්න තියෙන්නේ මම b වත් පොඩ්ඩක් මෙතනින් ලියා ගන්නවා වෙනම b සමානයි දීලා තිබ්බා x 4 8 x 4 8 ඊළඟට බිංදුව 3y බිංදුව 3y කියලා දීලා තියෙනවා. අපිට තියෙන්නේ 2a ඍණ b ව ගන්න. 2a ඍණ b. 2a ඍණ b කියන්නේ අඩු කරන්න ඕනේ 6 4 8 බිංදුව 2 10 කියන එක්කෙනාගෙන් x 4 8 බිංදුව 3y කියන න්‍යාසය. ඔන්න තියෙනවා 2a ඔන්න තියෙනවා b. 2යි එකෙන් b අඩු කරොත් අපිට එන උත්තරයක් බලන්න 6න් x ව ගියොත් අපිට ලියන්න පුළුවන් 6 ඍණ x කියලා ඕනනම් මෙහෙමත් දාගන්න පුළුවන්. දැන් මේ මෙහෙම වෙන්නේ 2a ඍණ b කියන්නේ 2a ඍණ b ඔන්න දාගත්තා. එයා සමාන වෙන්නේ කාටද? 2a ඍණ b මෙයාට සමානයිනේ. ඉතින් මෙයාවත් ගෙනල්ලා දාගමු අපි 2a ඍණ b සමාන 1 බිංදුව 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 ඍණ 1 බිංදුව 2a ඍණ b කියන මේ කොටස සමාන වෙනවා 1 බිංදුව 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 ඍණ 1 බිංදුව ඔහොමනේ තිබ්බේ. ඔව් එයාට සමාන. එහෙනම් ඉතින් ඕක සමාන කරලා දැන් ඉතින් අපිට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. බලන්න. මේ දෙන්නව අඩු කරලා මෙයාගේ අනුරූප අවයව වලට සමාන කරන්න තියෙන්නේ. අපි න්‍යාස දෙකක් අඩු කරද්දි එකිනෙකට අනුරූප අවයවනේ අඩු වෙන්නේ. 6න් x අඩු වෙනවා. 4න් 4 අඩු වෙනවා. 8න් 8 අඩු වෙනවා. බිංදුවෙන් බිංදුව 2න් 3 10න් y 3ක් ආයෙ කොහෙන්ද? හරි 2න් 3 අඩු වෙනවා. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට අපි ලියමු ප්‍රකාශනයක් 6න් x අඩු වෙනවා. 6න් x අඩු වුණොත් කාටද සමාන වෙන්න ඕනේ? 6න් x අඩු වුණොත් මෙන්න මෙයාටනේ සමාන වෙන්නේ. දැන් බලන්නකෝ. 4න් 4 අඩු වෙනවා. උත්තරේ කීයද? බිංදුවයිනේ ඔන්න දාලා තියෙනවා. 8න් 8 අඩු වෙනවා. බිංදුවයිනේ උත්තරේ ඇවිල්ලා තියෙනවා. බිංදුවෙන් බිංදුව බිංදුවයි. 2න් 3ක් අඩු වුණොත් 2 ඍණ 3
කොහොමද තියෙන්නේ 2 ඍණ 3 2 ඍණ 3 කියන්නේ ඍණ එකයි අන්න තියෙනවා 10න් y අඩු වෙනවා බලමු අපි සම්බන්ධය ලියගමු 6න් x අඩු වුණොත් මෙයාට එන්න ඕනේ 1යිනේ 6න් x අඩු වුණොත් 1යි එහෙනම් x මෙහාට දාලා x මෙහාට දාලා 1 මෙහාට දාමු බලන්න ඍණ x එහා පැත්තටයි ධන x වෙනවා ධන 1 මෙහා පැත්තටදී ඍණ 1 වෙනවා හරි ඔන්න ඔය විදිහට x කියන්නේ කීයද x = 5යි ඇති දෙයක් නැහැ මේක මම මේ විස්තර කරාට හෙනට හරි නිකන් හදන්න පුළුවන් ගණන් මේ 10න් අඩු කරනවා y ව බිඳුවයිලු ගන්න 10න් අඩු කරනවා y සමානයි බිඳුවයි y ව දාන්න දකුණු පැත්තට 10 සමානයි y සමානයි 10යි ඇති දෙයක් ඉවරයි ගාන හදලා ඉවරයි පැහැදිලිද එහෙනම් ඔන්න ඔය විදිහට අපිට 2011 ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් 2011 කියන මාර්වලයිස් ප්‍රශ්නයක්. ඇති දෙයක් ඇත්තෙම නැහැ ඒක හදන්න. මේ එහෙනම පොඩි ගානක්. ඉතින් මේ විදිහට ඉවර අපි වර්ග සමීකරණ ඊට පස්සේ අපි ගිය සතිය පටන් ගත්තා. එහෙනම් මේ ওই විදිහට ඉවරයක් කරන්න පුළුවන්. මම මේක ලකුණුත් දාන්නම් ඔහොම. ඒතර අපි සම්පූර්ණ මේ සමගාමී සමීකරණ පාස් පිළිවෙල අවුරුදු 15ක් එක දිගට මේ කම්ප්ලීට් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ වර්ග සමීකරණ ටික ඉවර වෙනවා. ඊළඟට ප්‍රස්තාර ටිකට අපි සෙට් වෙනවා. හරි. හොඳයි. මේ පළවෙනි සමීකරණය ගොඩනගා ගන්නකොට ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා. දෙවන සමීකරණය මෙන්න මෙයාව ලියා ගන්නකොට එක ලකුණක් හම්බ වෙනවා. මේක හදාගත්තට ඔයා කමක් නැහැ. මේක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති නම් හදා ගන්න පුළුවන්. නැත්තම් හදන්න නැතුව ඉන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ y ගේ අගය ඔය සුළු කිරීම ඔක්කොම කරලා හරිද? මෙන්න මේ කැලලට වගේ එනවා නම් ඔයාලට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ y ගේ අගය හොයනකොට එකයි x ගේ අගය හොයනවට එකයි දීලා තියෙනවා මේ විදිහට ලකුණු 5ක් හම්බෙලා තියෙනවා හරි ඊට පස්සේ මෙන්න මේකට එක ලකුණයි දීලා තියෙන්නේ මේකට මොකුත් විසඳන්න දෙයක් නැහැනේ අර නිකන් හිතලා ලියන්න තියෙන්නේ හිතලා ලියන එකට එක ලකුණක් දීලා තියෙනවා ඊට පස්සේ දෙකයි ඒව හදා ගන්නවට මෙන්න මෙතනින් දෙකයි ඒව හදා ගන්නවට ඔයාලට එක ලකුණක් දීලා තියෙනවා දෙකයි a ඍණ b ව ලියා ගන්නවට හරි ඒ කියන්නේ දෙකයි a ඍණ b කියන න්‍යාසය හදා ගන්නවට දීලා තිනවා මෙහෙම හැදුවත් ඉතින් එකක් දෙන්න පුළුවන් ඔයාලට මොකද ඔයා මෙතන සම්බන්ධ ලියනවනේ දැන් මම මෙතන සම්බන්ධ ලිව්වනේ මොකද්ද මේ සම්බන්ධය කියලා ඒතර ඔයාලට දෙකයි a ඍණ b වර අඩු කරලා එහෙම උත්තරයක් ලියා ගන්නවට හරි නැත්නම් මෙන්න මේ සම්පූර්ණ පදේ ලියා ගන්නවට ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ x හොයනවට එකයි මේකට y හොයනවට එකයි ඔය විදිහට අවසාන කොටසට ලකුණු 4ක් හම්බ වෙනවා හරි නේද එහෙනම් එතකොට බලන්න මෙතන 4යි මේ b කොටසේ මෙතන 4ක් තියෙනවා 4යි 1යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරි නේද මොන ලකුණු 10 සම්පූර්ණයි මේක අඩුපාඩු තියෙන තැන් බලලා ඉවරයක් කරගන්න හරි එහෙනම් අපි ওই විදිහට ඉවර කරමු 2011 හරි